මානව ජීවිය නැත්තම් මනුස්ස සතා කියලා කියන්නේ හරි පුදුමාකාර සත්ත්ව කොට්ටාසයක්. ඔවුන් හුදකලාව ඉන්න මිනිස්සු జాතියක් නෙමෙයි. මොකද එයාලට තමන්ගේ ජීවිතේ දැනෙන විවිධ දුක්, කරදර, විවිධ දේවල් එයාලා බෙදා හදා ගන්න තව කෙනෙක් අවශ්‍යයි. ඒක නිසාම තමයි මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරය හොයන්නේ. හැබැයි ආදරය හොයන්න ගිහිල්ලා ආදරය ඇතුළේදී සැනසෙන මිනිස්සු ගොඩක් අඩුයි. මොකද අපි ආදරයක් හොයන්නේ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි. අද සමාජයේ ගොඩක් අපිට ඇහෙන්න දැක ගන්න ලැබෙන්නේ ආදරය නිසා ජීවිතේම ඛේදවාචකයක් කරගත්ත මිනිස්සු ගොඩක් ඉන්නවා. ඉතින් ඒ මිනිස්සුන් කොහේ හරි තැනක වැරදිලා තියෙනවා. ඒ වැරදෙන්න බලපාලා තියෙන්නේ එයාලගේ නොගැලපීම. අද සමාජයේ ගැලපෙන මිනිස්සු කවුරුවත් නැහැ. අපි ගලප ගන්න ඕනේ. හැබැයි ගලප ගන්න උත්සාහ දරලා ඒ උත්සාහ දැරීම තුළේ කොච්චර කරත් ගැලපෙන්නේ නැත්නම් ඒ වගේ තැන් වලින් නිහඬව සමුදෙන්න. මොකද ඒක තමයි ඒ වගේ දේවල් වලින් ඈත් වෙන්න තියෙන හොඳම විසඳුම. එහෙම නැති වුණොත් එහෙම ජීවිතේම අපායක් වෙන්න ඉඩ තියෙනවා.